සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ඕන මගේ අලුත් වීඩියෝ එකකට අද අපි කතා කරන්නේ ඉවෙන්ට් ගැන. ඒ කියන්නේ අපි සර්වර් එකට එන්න තියෙන ඉවෙන්ට් ගැන කතා කරන් තමයි මම මේ අද කතා කරන්නේ. ඉතින් මාව subscribe කරලා follow කරලා එහෙම තියාගන්න. මාව follow කරලා නැති කට්ටිය දැන්ම follow කරන්න, share කරන්න. මගේ වීඩියෝ ටිකක් viral ගිහිල්ලා තියෙනවා. ඔයාලට ගොඩක් ස්තුතියි ඒ වීඩියෝ viral කරලා දුන්නට. මාව follow කරන්න V batch ගන්න බලාගෙන තමයි මම මේ YouTube channel එක හැදුවේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමුද අලුත්ම ඉවෙන්ට් එක බලන්න. ඊට කලින් කියනවා මාව follow කරලා subscribe කරලා share කරන්න. අද අපිට ඇවිල්ලා තියෙන්නේ අලුත් ඉවෙන්ට් එක විදියට emote එකක්. කට්ටිය බලාගෙන හිටු මේ emote එක ඔන්න අද ඇවිල්ලා තියෙනවා. ඉන්දුනීසියන් සර්වර් එකට ඇවිල්ලා තින්නේ. ළඟදිම අපේ සර්වර් එකටත් එනවා. එහෙනම් වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. ඔන්න ඉතින් යාළුවනේ මෙන්න මේ ඉමෝට් එක තමයි ඇවිල්ලා තියෙන්නේ මචං. හරිද? මේ වෙපන් එක නම් අපිට ඇවිල්ලා තියෙනවා. මෙන්න මචං ඉමෝට් එක. හරිද? මේක මේ විදියට මෙයිද නැත්නම් වෙන විදියකට එයිද කියලා මම නම් දන්නේ නෑ කොල්ලෝ. කොල්ලෝ කෙල්ලෝ හරිද? ඉතින් කොහොම හරි මෙන්න මේ වගේ ඉමෝට් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු කොහොමද කියලා අම්මට වෝල් එක අපේ මේවා ඇවිල්ලා තියෙනවා නේ බං. අපේ සර්වර් එකට ඇවිල්ලා තියෙන ඉමෝට් එක විතරයි මචං ඇවිල්ලා නැත්තේ. ඔන්න ඉමෝට් එකත් ඇවිල්ලා තියෙනවා කොල්ලනේ. හරිද? ඉතින් ටොප් අප් කර කර ඉන්න කට්ටියට නම් මේක ඉතින් ඊසි ගන්න. අර ටොප් අප් කරන්නේ සල්ලි 20 රුපියල ගාන එකතු කරන කට්ටියට නම් මේ ඉමෝට් එක ගන්න නම් හම්බෙන එකක් නෑ. හරිද යාළුවනේ? කමක් නෑ කොල්ලෝ කොහොම හරි ගැම්මක් අල්ලලා මේක ගත්තොත් ගොඩ සුපිරි ඉමෝට් එකක්. හරිද මචං? සුපිරි ඉමෝට් එකක්. හරිද? ඉතින් ඔය ඉවෙන්ට් එක ගැන තමයි දැන් මම මෙච්චරලා කතා කරේ කොල්ලෝ. ඉතින් මොකද වෙන්නේ? ඉතින් මේක ගන්නවද? ගන්න කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? ඉතින් මට නම් ගන්න විදියක් නෑ. මට සල්ලි නෑ. ටොප් අප් කරන්න විදියක් නෑ. ඉතින් කොල්ලෝ. හරිද? ඒක අවුලක් නෑ. ප්‍රශ්නයක් නෑ. හරිද? මේ ඉමෝට් එක ගන්න ඉවෙන්ට් එක කවර් කරන කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක නවත්තනවා. හැමෝටම බුස්සරණයි දෙවි පීටයි.